ආයබනවාට වයස අවුරුදු 5ක් තරම් ලාබාල වයසේ පසු වෙන ගැහැණු දැරියකට දරුවෙක් බිහි කරන්න පුළුවන්. ඒක කොහෙත්ම විශ්වාස කරන්න බැරි දෙයක්. ඒත් ලෝක ඉතිහාසයේ වරක් එවැනි සිදුවීමක් වෙලා තියෙනවා. ඒ දරු උපත සිදු කළේ පේරු රටේ ලීනා මර්සෙලා මෙඩිනා ඩි ජුරාඩෝ කියන දැරිය. ඒ 1939 මැයි 14 වෙනිදා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ අදටත් කවුරුත් කතා කරන ලීනා හැවත් ලෝකයේ ලාබාලතම වගේ කතාව. ලීනා ඒ කියන්නේ මේ කතාවේ කතානායිකාව ඉපදෙන්නේ 1934 අවුරුද්දේ. ඇගේ මව තමා වික්ටෝරියා ලොසියා වෘත්තියෙන් රිදී ආශ්‍රිත කර්මාන්තයක නියැලුණු පියා වුණේ ටිබුරෙලෝ මෙඩිනා. සාමාන්‍ය දරයක් විදිහට ඉපදුණා. ඉපදිලා අවුරුදු 5ක් ගිය තැන පුංචි ලීනාගේ උදරේ ඒ වයසේ අනෙක් දරුවන්ට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස ඉදිරියට නිරාවා. ඉතින් තමන්ගේ දරුවගේ ඒ අසාමාන්‍ය තත්ත්වය බලා ඉන්න බැරිම තැන වික්ටෝරියා ලීනාව ඒ රටේ පිස්කෝ නගරයේ රෝහලකට ගෙනිහින් පෙන්නුවා. මේ ළමයාට ටිකක් දරුණු පිළිකාවක් වගේ. ඒ වෙලාවේ පුංචි එකී මදු පිටි පරීක්ෂා කරපු වෛද්‍යවරයා කියලා තියෙන්නේ එහෙම කතාවක්. ඒත් ඒ නොනැවති වෛද්‍යවරයා ලීනාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. ඒ වෙලාවේ නම් ලීනාගේ උදරේ ඉදිරියට නිරාපු හේතුව දැකලා වෛද්‍යවරයාත් පුදුම වුණාලු. දුවට දරුවෙක් ලැබෙන්න. ඒත් මේක වෙන්න බැරි දෙයක්. වෛද්‍යවරයා කියපු කතාව වික්ටෝරියා කොහෙත්ම පිළිගත්තේ නැහැ. අවුරුදු 5ක් වුණ තමන්ගේ දුව ගැමිණියක් වෙන්න කොහෙත්ම ඉතියක් නැහැ කියලා ඒ වෛද්‍යවරයාට බැනවෙදිලා. ඒත් එක්කම ඔහු තවත් වෛද්‍යවරු පිරිසක් ගෙන්වාගෙන ලීනා යලි වෛද්‍ය පරීක්ෂණයට යොමු කරලා තියෙනවා. ඒත් ලීනාගේ උදරේ නිරායන්නට හේතුව වෙනස් වෙලා නම් නැහැ. අම්මා දැන් මොනවා කිව්වත් දුවට දරුවෙක් ලැබෙන්න. කුසල මාස 7ක්. වික්ටෝරියා අයින් තවත් කලබල වෙලා. ඒ තමන්ගේ දුව එවැනි ඉරණමකට ගොදුරුනේ කොහොමද කියන කාරණාවත් එක්ක. අවසානයේ වෛද්‍යවරු දුව ගැන කියපු කතාව අපහසු වෙනුණත් ඇයට පිළිගන්න සිද්ධ වෙලා. ડોක්ටර් දැන් මගේ දුවට මොකද කරන්නේ? ඊට පෙර වෛද්‍ය ඉතිහාසයේ ලීනා තරම් ලාබාල වයසක පසු වූ දැරියක් දරුවෙක් බිහි කර නොතිබුණු නිසා වෛද්‍යවරුන්ටත් ඒක ගැටලුවක් වෙලා තිබුණා. ඔවුන්ට තිබු ප්‍රධානම ගැටලුව වුණේ ඇගේ වයසත් සමග යෝනි මාර්ගයේ ප්‍රමාණවත් තරම් වර්ධනය නොවීම. ඒක නිසාම ඔවුන් දැරියගේ කුසල 9 මාසක් විතර පසු ඇයට සිසේරියන් සත්කමක් සිදු කරලා. එදා ලෝක ඉතිහාසය තුළ දරුවෙක් බිහි කළ ලාබාලතම මව වෙමින් ලීනා බිහි කළේ පිරිමි දරුවෙක්. ඒ ජෙරාඩෝ. උපතේදී ජෙරාඩෝගේ බර කිලෝග්‍රෑම් 2.7ක්ව තිබූ අතර දරුවා නිරෝගී දරු උපතක් වීම විශේෂත්වයක්. මේ ප්‍රවෘත්තිය සැලීමත් සමග බොහෝ මාධ්‍ය ලීනා ගැන තරඟට මෙන් පුවත් වාර්තා කළත් එක් ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීමට නම් ඒ කිසිවෙකුටත් කළ නොහැකි වුණා. ඒ අය බිහි කළ දරුවාගේ පියා කවුරුන්ද යන වගේ. ඉතින් ඒක තමයි කොහොම වුණත් ලීනා ගැප් ගැනීමට සැක කරමින් ලීනාගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් පසුව ඔහුද නිදොස් කොට නිදහස් කිරීමට තමයි පේරු පොලිසිය කටයුතු කරලා තිබුණේ. පියාගේ අනාවරණයක් නැති වුණත් එතරම් කුඩා දැරියක් ගැප් ගැනීම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් මතුවුණා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. එතෙන්දී මෙම ගැප්ගත් දැරියගේ ප්‍රජනේන්ද්‍රිය එවන විටත් සම්පූර්ණයෙන්ම පරිණතව තිබූ බවත් වැඩිවියටපත් වී මාස 8 දී සිදුවී ඇති බවත් වයස අවුරුදු 3 පමණ සිට ආර්ථව චක්‍රයේ ක්‍රමාත්මක ක්‍රියාත්මක වී ඇති බවත් අනාවරණය වෙනවා. නමුත් ඒක හරි දුර්ලභ දෙයක්. ඒ ලීනා ගැප් ගැනීම සම්බන්ධයෙන් රටේ වෛද්‍යවරු කියපු කතාව. ඉතින් කෙසේ හෝ පස්වෙනි උපන්දිනයේ ප්‍රථමව ඇය පිරිමියෙකුගේ අතින් දූෂණයට ලක්ව තිබෙන බව තමයි වුන් පවසලා තියෙන්නේ. ජෙරාඩෝ යනු තමන්ගේ දරුවෙක් බව ලීනා දැනගත්තේ වයස අවුරුදු 10 දී. එතෙක් කාලයක් පුරාවට ඇය ජෙරාඩෝව ආශ්‍රය කර තිබුණේ සහෝදරයෙක් විදියට. නමුත් ඇය තරුණ වියට එළඹියද කුඩා කල තමන්ට අත්වූ ඉරණම ගැන කිසිවෙකුට ප්‍රකාශ කරලා නැහැ. රොයිටර් ඇතුළු මාධ්‍ය නිරන්තරයෙන්ම මේ පසුපස පැමිණෙමින් ඒ ගැන විමසුවත් ලීනා මාධ්‍යයට වචනයක් හෝ නොපැවසීමට වග බලාගත්තා. තරුණ වී එළඹෙද්ම ලීනාට පේරු රටේ අගනුවර වන ලීමාහි තිබූ වෛද්‍ය සායනික ලේකම්වරයෙකු ලෙස රැකියාවක් ලැබුණා. එහි රැකියාව කරන අතරතුර ඇය රාවුල් ජුරාඩෝ නම් පුද්ගලයෙකු සමග විවාහ වූ අතර ලීනාට ඒ වන විට වයස අවුරුදු 36ක්. එයින් දෙවසරක් ගිය තැන ඇය යලිත් දරුවෙක් බිහි කළා. නමුත් ජෙරාඩෝට ඇය කිසිදු අඩුපාඩුවක් නම් කළේ නැහැ. ඔහුට හොඳින් ඉගැන්වීමට පවා ඇය කටයුතු කළේ ජෙරාඩෝව පේරුහි උසස් පාසලකට පවා යවමින්. නමුත් ඔහුට අස්ථි ඇටමිදුළු රෝගයක් වැළඳීම හේතුවෙන් 1979 දී ජීවිතෙන් සමුගන්න සිදු වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක්. මේ අතර අවුරුදු 83ක් ආයු වැළඳු ලීනා 2015 අවුරුද්දේදී මිය ගියා. ඒ හෘදයාබාධයක් වැළඳීමෙන්. නමුත් ඒ මිය ගිය ඇගේ කතාවේ ලොකු ප්‍රශ්නාර්ථයක් වුණ ජෙරාඩෝගේ පියා කවුද යන ප්‍රශ්නාර්ථය තවදුරටත් ලෝකයට ඉදිරි කරමින්